හැමදාම උදේට මම ඉස්කෝලේට එන්නේ හරිම නොයිවසිල්ලෙන්. ඒත් ඒ නොයිවසිල්ල මම කාටවත් පෙන්වන්නේ නෑ. සුදු සාරිය ඇඳලා කොණ්ඩය පිළිවෙලකට බැඳලා නළලි පුංචි තිලකයක් තියාගත්තම මම හැමෝටම පේන්නේ හරිම ගෞරවනීය සිංගල ගුරුවරියක් විදිහට. ඒත් මගේ හිත ඇතුලේ තියෙන ඒ කලබලය දන්නේ ඉතින් මම විතරයි. ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙලා මම කෙලින්ම යන්නේ ගුරු විවේකාගාරයට. එතනදි මම ඉස්සෙල්ලම හොයන්නේ නිලන්තිව. නිලන්ති සාමාන්‍යයෙන් මට කලින් එනවා. එයා යාගේ මේසේ ළඟ වාඩි වෙලා මොනවා හරි ලියනවා හරි නැත්තම් තව ගුරුවරියක් එක්ක කතා කර ඉන්නවා හරි මම දකින්නවා. ආයුබෝවන් නිලන්ති ටීචර් මම හරිම ආසාවෙන් කියනවා. ආයුබෝවන් රමණි ටීචර් නිලන්තිත් ඒ විදිහටම කියනවා. ඒත් ඒ වචනවලට යටින් අපේ ඇස් වලින් හුවමාරු වෙන බැල්මවල් තියෙනවා. ඒ බැල්මින් අපි අහනවා ඊයේ රෑ හොඳින් නිදාගත්තද? අද හවසට අපි හම්බ වෙනව නේද කියලා. මේක හරියට නාට්‍යයක් වගේ. මුළු ඉස්කෝලෙම ඉස්සරහ අපි රංගපානවා. ඉස්කෝලේ බෙල් එක වැදුනහම හැමෝම ඉන්නේ හරිම හදිසියකින්. ළමයි කෑ ගහගෙන ගේට්ටුව දෙසට දුවනවා. ගුරුවරු තමන්ගේ බෑග් ගස් කරගෙන හත්ති දාගෙන බස් එක අල්ලගන්න දුවනවා. ඒත් මටයි නිලන්තිටයි විතරක් කිසිම හදිසියක් තිබුණේ නැහැ. ඇත්තදම කිව්වොත් අපේ දවස පටන් ගත්තේ හැමෝම ගියාට පස්සේ. පාසල නිශ්ශබ්ද වුණාම මම මගේ පන්තියේ ඉඳලා සංගීත කාමරයේ දෙසට ඇවිදගෙන යන්නේ හරිම පරිස්සමෙන්. මුරකරු කොහේ හරි ඉන්නවද කියලා බලලා මම හිමින් ඒ කාමරයට ඇතුළු වෙනවා. සංගීත කාමරයේ තිබුණේ පාසලේ කෙළවරක විශාල නුග ගසකට වැහෙන්න වගේ. ඒ නිසා එතනට කාගේවත් ඇස ගැටෙන්නේ හරිම අඩුවෙන්. තවම වැඩද රමණි? නිලන්ති අහන්නේ යාගේ පියානෝ ළඟ වාඩි වෙලා මට hina වෙන ගමන්. නිලන්ති හරිම ලස්සනයි. එයා සාරිය ඇඳම තියෙන ලාලිත්‍ය මම වෙන කිසිම කෙනෙක්ගෙන් දැකලා නැහැ. එයාගේ දිග කොණ්ඩය, ඒකින් හමන සැවැන්දනා සුවඳ මාව හැමදාමත් අමුතුම ලෝකයකට අරන් යනවා. මම එයාට කිට්ටු වෙනකොට මට දැනෙන්නේ මගේ මුළු ලෝකෙම එතන තියෙනවා වගේ. එදා වැස්ස දවසක්. අහස කළු කරලා ලොකු හුළඟකුත් එක්ක වැස්ස කඩා හැලෙන්න ගත්තා. පාසල් ගොඩනැගිල්ල හරිම පාළුවට ගිහින්. නිලන්ති සංගීත කාමරයේ ජනේලෙන් පිටත බලාගෙන හිටියා. වැහි බින්දු වීදුරුවල වැදිලා මතු කරන ඒ හඩ හරිම මිහිරි. රමණි, එන්නකෝ මෙතනට. නිලන්ති මට කතා කළා. මම එයා ළඟට ගියා. වැස්ස නිසා කාමරය ඇතුලේ තිබුණේ මලානික ආලෝකයක්. නිලන්තිගේ සාරි පොට හුළඟට හිමින් ලෙල දෙනවා. එයා මගේ අතින් අල්ලගත්තා. ඒ ස්පර්ශය හරිම උණුසුම්. මගේ මුළු හිතම එකපාරටම සසල වෙලා ගියා වගේ දැනුණා. මම එයාගේ උරහිසට මගේ නිකට තියාගෙන පිටත වැස්ස දිහා බලාගෙන හිටියා. අපි කොච්චර කාලයක් මෙහෙම ඉන්න වෙයිද? නිලන්ති ඇහුවේ හරිම හැංගීම්බරව. කවුරුත් දන්නේ නැති තාක්කල් අපි අපේ ලෝකෙ ඉමු නිලන්ති. මම කිව්වේ එයාගේ දිලිසෙන දැස් දිහා බලාගෙන. එයා මට තවත් ලං වුණා. මට නිලන්තිගේ හුස්ම වැටලා හඬ ඇහෙනවා. ඒ හුස්මවල තිබුණේ ලুকু ආදරණීය බැඳීමක්. අපි දෙන්න අතර තිබුණේ අඟල් කිහිපයක පරතරයක් විතරයි. එයාගේ ඇස්වල තිබුණේ මාව වශී කරන තරම් ප්‍රබල ආදරණීය බැල්මක්. ඒ බැල්ම ඇතුලේ තිබුණේ හරීම පිරිසිදු සෙනෙහසක්. සමහර දවස්වලට අපි පුස්තකාලේ හමු වෙනවා. පුස්තකාලේ පොත් රාක්ක අතරේ අපි හැංගිලා ඉන්නේ හරියට පොඩි ළමයි දෙන්නෙක් වගේ. ඒ පරිසරය පිරී තිබුණේ පරණ පොත්වල සුවඳින්. රමණි, බලන්න මේ පොත. නිලන්ති මට ලස්සන කවි පොතක් පෙන්නුවා. එයා ඒකේ තිබුණු ආදර කවියක් හෙමින් කියවුවා. ඒ හඬ හරිම මිහිරි. මම නිලන්තිගේ මූණට එබුණා. එයාගේ තොල් මතු කළේ වචන මගේ හදවතටම වැදුනා. මට හිතුනේ එයා ඒ කවිය කියවන්නේ මටම විතරයි කියලා. මම හෙමින් මගේ ඇඟිලි වලින් නිලන්තිගේ සාරි පොට පිරිමැද්දා. එයා ගැස්සුණත් එයා මාව තවත් Tamanට ලං කරගත්තා. ඔයා මගේ ජීවිතේට ආවේ හරියට වසන්තයක් වගේ. නිලන්ති පොත පෙට්ටකට දාලා මගේ දෑත් තදින් අල්ලගත්තා. මම එයාගේ මුහුණ මගේ දෑත් දෙකට ගත්තා. එයාගේ හම හරීම සිනිදුයි. මගේ හදවත ඇතුලේ අමුතුම චමත්කාරයක් ගලාගෙන යනවා වගේ මට දැනුණා. නිලන්තිගේ ඇස් පියවි තිබුණා. එයා මගේ උණුසුම විඳිමින් හිටියා. ඒ මොහොතේ අපිට මුළු ලෝකෙම අමතක වුණා.
අපේ කටාවේ ලස්සනම මතකය තමයි නුවරඑළිය ගිය ගමන. නිලන්ති ඇඳලා හිටියේ ලා නිල් පාට මල් වැටුණු ගවුමක්. නුවරඑළියට යනකොට හොඳටම සීතලයි. මීදුමින් මුළු පරිසරයම වැහිලා. බංගලාව තිබුණේ තේවත්තක් මැද. අම්මෝ මෙහි තියෙන සීතල නිලන්ති දෙයත් පිරිමදිමින් කිව්වා. මම ගිහින් ගිනි උදුන පත්තු කළා. ගිනි දැල්වල ආලෝකය කාමරය පුරා පැතිරුණා. අපි දෙන්නම ගිනි උදුන ළඟ තිබුණු සෝෆා එකේ වාඩි වුණා. දැන් කවුරුත් නෑ නිලන්ති. දැන් අපිට බය වෙන්න දෙයක් නැහැ. මම නිලන්තිව මට තද කරලා බදාගත්තා. නිලන්ති මඩි උණුසුමට තවත් ලං වුණා. සීතල නිසා එයාගේ තොල් වෙව්ලොනවා. මම මගේ දෑතින් එයාගේ මූණ වට කරගත්තා. මගේ ඇඟිලි තුඩුවලට දැනෙන ඒ සිනිදු බව මාව තවත් මෝහනීය කළා. මම හෙමින් එයාගේ ගෙල පිටුපසින් අත ඇව්වා. නිලන්තිගේ ඇස් පියවි ගියා. එයාගේ මුළු හදවතම මගේ සෙනෙහසට අවනත වුණා. එදා රෑ අපි ගොඩක් දේවල් බෙදාගත්තා. අපේ හීන, අපේ බලාපොරොත්තු, වගේම අපේ හදවත්වල සැඟවුණු රහස්. එක දවසක් හවස අපි සංගීත කාමරයේ ඉන්නකොට හදිස්සියෙම විදුහල්පතිතුමා ආපහු ඉස්කෝලේට ආවා. අපි හිටියේ පියානෝව ළඟ එකට වාඩි වෙලා. එයාගේ වාහනයේ සද්දේ ඇහෙනකොටම අපි දෙන්නම කලබල වුණා. රමණි, විදුහල්පතිතුමා. නිලන්ති බයින් වෙවුලන්න ගත්තා. ඉක්මනට මේ පැත්තට එන්න. මම නිලන්තිව සංගීත බඩු දාලා තියෙන ලොකු කබඩ් එක පිටුපසට ඇදලා ගත්තා. අපි දෙන්න ඒ පටු ඉඩ ඇතුලේ එකිනෙකාට තද වෙලා හිටියා. නිලන්තිගේ හදවත ගැහෙන සද්දේ මට මගේ පපුවට දැනෙනවා. එයාගේ හුස්ම මගේ බෙල්ලට වැදෙනකොට මට ඇති වුණේ බයකට වඩා අමුතුම උද්‍යෝගයක්. විදුහල්පතිතුමා යනකන් අපි විනාඩි 10ක් විතර ඒ විදිහටම හිටියා. ඒ අනතුරෙන් බේරුණාට පස්සේ නිලන්ති මගේ පපුවට ඔළුව තියාගෙන ලොකු හුස්මක් ගත්තා. පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ ලං වෙලා තිබුණේ. එක දවසක් රෑ වෙනකම් පුහුණු වීම තිබුණා. ළමයි හැමෝම ගියාට පස්සේ වේදිකාවේ තිරරෙදි අස් කරලා බලන්න මම ගියා. නිලන්ති එතන තනියම වාඩි වෙලා හිටියා. ගොඩක් මහන්සිද මැනික? මම හෙමින් ඇහුවා. නිලන්ති ගැස්සිලා මගේ දිහා බැලුවා. කවුරුත් නැති බව සහතික වුණාම එයා මගේ අතින් අල්ලලා එයා ළඟින් වාඩි කරගත්තා. වේදිකාවේ ලොකු තිරරෙදි වලට මුවා වෙලා අපි දෙන්න ටික වෙලාවක් හිටියා. ඒ අඳුරු ඇතුලේ නිලන්තිගේ දැස් දිලිසෙනවා මම දැක්කා. මම එයාගේ වෙහෙස නිවන්න එයාගේ උරහිස් පිරිමැද්දා. ඒ වෙලාවේ අපේ හිත්වල තිබුණේ වචන වලින් කියන්න බැරි තරම් ලොකු බැඳීමක්. අපේ මේ රහස හැමදාම රැකගන්න එක ලේසි වුණේ නැහැ. දවසක් ගුරු විවේකාගාරයේ ඉන්නකොට අපේ ජ්‍යෙෂ්ඨ ගුරුවරියක් වන පෙරේරා ටීචර් අපේ දිහා අමුතු විදිහකට බැලුවා. මොකද රමණි ටීචර් සහ නිලන්ති ටීචර් හැමතිස්සෙම එකටම ඉන්නේ? දෙන්න හරිම සමීපයි වගේ. එයා hina වෙලා ඇහුවා. මගේ හදවත මොහොතකට නතර වුණා වගේ දැනුණා. ඒත් මම මගේ හැඟීම් පාලනය කරගෙන hina වුණා. අනේ මෑ පෙරේරා ටීචර්, අපි ඔරු සමිතියේ වැඩ වගයක් ගැන කතා කර හිටියේ. නිලන්ති ඉක්මනට එතනින් මාරු වුණා. එදා හවස අපි මුණ ගැසුනේ නැහැ. අපිට තේරුණා අපි තවත් පරිස්සම් වෙන්න ඕනි කියලා. ඒ බය නිසාම අපේ හමුවීම් වල තිබුණු කුතුහලය තවත් වැඩි වුණා. නිලන්තිගේ සුවඳ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක හරියට සැවැන්දනා සහ පිච්චමල් මිශ්‍ර වුණු අමුතුම සුවඳක්. සමහර වෙලාවට මම පන්තියේ උගන්වනකොටත් මට ඒ සුවඳ දැනෙනවා වගේ හිතෙනවා. දවසක් හවස අපි දෙන්නම විතරක් ඉස්කෝලේ ශාලාවේ ඉතුරු වුණා. ලොකු වැස්සක් නිසා අපිට යන්න විදිහක් තිබුණේ නැහැ. ශාලාවේ ලයිට් දාලා තිබුණේ නැහැ. අකුණු ගහනකොට විතරක් මුළු ශාලාවම එළිය වෙනවා. රමණි, මට සීතලයි. නිලන්ති මගේ අත තදින් අල්ලගත්තා. මම මගේ සාරි පොටෙන් යාව වහගත්තා. අපි දෙන්න ඒ අඳුරු ශාලාවේ කෙළවරක වාඩි වෙලා හිටියා. නිලන්තිගේ හුස්ම මගේ බෙල්ලට දැනෙනකොට මගේ මුළු හිතම උණුසුම් වෙලා ගියා. ඒ අඳුර ඇතුලේ අපි දෙන්නගේ හදවත් ගැහෙන හඬ විතරයි ඇහුනේ. නිලන්තිගේ අම්මා නෑදා ගෙදරක ගිය සතියන්ත එක මම නිලන්තිගේ ගෙදර ගියා. ඒක අපිට ලැබුණු ලොකුම නිදහස. අපි දෙන්න එකතු වෙලා කෑම යුවා. නිලන්ති මට උයන්න උදව් කරන අතරතුරේ මගේ සෙවණැල්ල වගේ ළඟින්ම හිටපු විදිහ මට තවම මතකයි. රෑ වුණාම අපි සාලේ වාඩි වෙලා පරණ සින්දු ඇහුවා. නිලන්ති මගේ උකුලේ ඔළුව තියාගෙන හිටියා. මම එයාගේ සිනිඳු කෙස් කලම පිරිමදිමින් හිටියා. සඳේලියේ ජනේලෙන් ඇතුළට ඇවිත් එයාගේ මූණට වැටිලා තිබුණා. මම හෙමින් එයාගේ තොල්පෙති මත මගේ තොල් තැබුවා. ඒක හරිම මෘදු ආදරණීය හාදුවක්.
අපේ සතුටට බාධාවක් වෙන්න වගේ දවසක් ඉස්කෝලේ කතාවක් පැතිරුණා ගුරුවරුන් කිහිප දෙනෙක් මාරු කරන්න යනවා කියලා. මගේ හිතට ලොකු බයක් දැනුණා. නිලන්තිව මගෙන් ඈත් කළොත් මම කොහොමද ජීවත් වෙන්නේ? එදා හවස නිලන්ති හිටියේ හරිම දුකෙන්. එයා පියානෝවෙන් වැයුවේ හරිම ශෝකී තනුවක්. මම ගිහින් එයාගේ අතින් අල්ලගත්තා. බය වෙන්න එපා නිලන්ති. කොහේ ගියත් මම ඔයාව හොයාගෙන එනවා. මම කිව්වේ එයාගේ ඇස්වල කඳුළු පිස දාන ගමන්. මට ඔයා නැටු ඉන්න බැහැ රමණි. මේ ඉස්කෝලේ, මේ සංගීත කාමරය, මේ හැමතැනම අපේ මතකයන් තියෙනවා. නිලන්ති ඉකි ගහමින් කිව්වා. මම යාව මගේ පපුවට තද කරගත්තා. පාසල් වාරයේ අවසානයේ ගුරු විනෝදචාරිකාවක් සංවිධානය කරලා තිබුණා. අපි ගියේ මුහුදු වෙරළ අසල තියෙන හෝටලයකට. රෑ කාලේ හැමෝම නිදාගත්තට පස්සේ මමයි නිලන්ති හෙමින් වෙරළට ගියා. සඳේලිය මුහුදු රළමට වැටිලා දිලිසෙනවා. හුළඟ හරිව සිසිල්. අපි දෙන්න වැලි මත වාඩි වුණා. රාමණි බලන්න අහස කොච්චර ලස්සනද කියලා. නිලන්ති කිව්වේ මගේ උරහිසට ඔළුව තියාගෙන. "ඔව් නිලන්ති. ඒත් ඒ හැම දෙයකටම වඩා ඔයා ලස්සනයි." මම කිව්වේ එයාගේ අත තදින් අල්ලගෙන. අපි එදා රෑ මුහුදු හඬ මැද්ද ගොඩක් දේවල් කතා කළා. තද වැසි වැටුණු දවසක පාසල කලින් නිවාඩු දුන්නා. ඒත් බස් ප්‍රවාහනය අඩාල වෙලා තිබුණු නිසා මටයි නිලන්තිටයි ඉස්කෝලේ නතර වෙන්න වුණා. ගුරු විවේකාගාරයේ ඉතිරි උනේ අපි දෙන්න විතරයි. "මම තී ටිකක් හදන්නම්," නිලන්ති කිව්වා. එයා තේ හදන දිහා මම බලාගෙන හිටියා. නිලන්ති තේ කෝපිය මට දෙනකොට අපේ දෑත් එකිනෙක පැටලුණා. ඒ ස්පර්ශය හරියට සිහිනයක් වගේ මගේ හදවත පුරා ගියා. "රමණි, මට බයයි. කවදා හරි අපිට වෙන් වුණොත් මම මොකද කරන්නේ?" නිලන්ති ඇහුවේ ඇස්වල කඳුළු පුරවාගෙන. මම තේ කෝපය පැත්තකින් තියලා එයාගේ දෑත් මගේ දෑතට ගත්තා. සඳුදා උදේ ආයෙමත් අපි සුදු සාරි ඇඳගෙන නළලේ තිලක තියාගෙන පාසලට ගියා. අපි දෙන්න පන්තියට යනකොට ළමයි "ආයුබෝවන් ටීචර්" කියලා අපිට වැන්දා. ඒ වෙලාවේ මට හිතුනේ මේ සමාජයේ කොච්චර පුදුමාකාරද කියලා. ඔවුන් දකින්නේ අපේ බාහිර රූපය විතරයි. ඒත් අපේ ඇතුලේ තියෙන ඒ සාගරයක් වගේ ආදරය ඔවුන් දන්නේ නැහැ. "රමණි ටීචර්, අද හරිම ලස්සනයි," මගේ පන්තියේ ළමෙක් කිව්වා. මම hina වුණා. ඒ ලස්සනට හේතුව මගේ හිතේ තියෙන සතුට බව මම විතරයි දන්නේ. අපි දෙන්න අතරේ තවත් පුංචි රහසක් තිබුණා. ඒ තමයි රහස් සටහන් හුවමාරු කරගන්න එක. මම සිංහල උගන්වන නිසා නිලන්තිට ලස්සන කවි ලියලා දෙනවා. මම මේ කොළ කැල්ල පොතක් අස්සේ තියලා නිලන්තිට දෙනවා. නිලන්ති ඒක කියවලා මට hina වෙනවා. දවසක් මම ලිව්වා "ඔබේ සිනාහව මගේ හදවතේ සංගීතයයි" කියලා. නිලන්ති ඒකට පිළිතුරු ලිව්වේ පියානෝවේ ස්වර සටහන් කිහිපයක් ඇඳලා. ඒක අපේම භාෂාවක්. වෙන කාටවත් තේරුම් ගන්න බැරි අපිට විතරක් තේරෙන ආදරයේ භාෂාව. හැමදාම හවසට අපි ඉස්කෝලෙන් පිට වෙන්නේ හරිම පරිස්සමෙන්. නිලන්ති ඉස්සෙල්ලා යනවා, මම විනාඩි 10කට විතර පස්සේ යනවා. අපි හන්දියේ තියෙන පුංචි කඩේ ළඟදී මුණ ගැහෙනවා. එතනදී අපි එකම බස් එකේ යනවා. බස් එකේ සෙනග මැද ඉන්නකොට නිලන්ති මගේ අතින් අල්ලනවා. කවුරුත් දකින්නේ නැති වෙන්න අපි අපේ අත් බෑග් වලින් වහගන්නවා. ඒ පුංචි ස්පර්ශය මට මුළු දවසෙම මහන්සිය නිවනවා. නිලන්තිගේ උණුසුම මගේ හිතට දැනෙනකොට මට දැනෙන්නේ මම ලෝකයේ වාසනාවන්තම නැහණිය කියලා. අපි දෙන්න ගොඩක් වෙලාවට අපේ අනාගතය ගැන හීන දකිනවා. කවදා හරි අපිට පුළුවන් වෙයිද නිදහසේ එකම ගෙදරක ඉන්න? නිලන්ති අහනවා. අපි ඒ ගැන බලාපොරොත්තු තියාගමු නිලන්ති. මේ ලෝකේ වෙනස් වෙයි. මම කියනවා. අපි දන්නවා ඒක ලේසි නෑ කියන. ඒත් ඒ හීනේ තමයි අපිට ජීවත් වෙන්න ශක්තිය දෙන්නේ. අපි දෙන්න එකතු වෙලා පොඩි වත්තක් හදන හැටි, හවසට තේ බොන හැටි අපි මවා ගන්නවා. ඒ හීනවල තියෙන්නේ හරිම ලස්සන සාමකාමී ජීවිතයක්. දැන් මාස කිහිපයක් ගත වෙලා. අපි දැන් හරිම පරිස්සම්. ඒත් අපේ ආදරය අඩු වෙලා නැහැ. පාසල් නිවාඩු කාලේට අපි එකිනෙකාව මුණ ගැහෙන්න විවිධ ක්‍රම හොයාගන්නවා. මම රමණි. මම දැන් තනි වෙලා නැහැ. මට නිලන්ති ඉන්නවා.
අපේ මේ රහස් සබඳතාවය මේ ලෝකේ තියෙන වෙන කිසිම දෙයකට වඩා මට වටිනවා. අපි දෙන්න ගුරුවරියන් විතරක් නෙවෙයි අපි එකිනෙකාගේ ආත්මයන් හඳුනාගත් පෙම්වතියන්.